සුබ දවසක්. රැකියා අවස්ථාවක් සොයන ඔබ වෙනුවෙන් විශේෂ නිවේදනයක්. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ යාපනයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයෙන් කොන්ට්‍රාත් පදනම මත පුරපාඩු 2ක් සඳහා අයදුම්පත් කැඳවනවා. මේ වැදගත් තොරතුරු සියල්ල පියවරෙන් පියවර පැහැදිලිව දැනගන්න. පළමු රැකියාව මෙහියුම් සහකාර තනතුර. සුදුසුකම්. ඔබට මෙම තනතුරට අයදුම් කිරීමට 1. අධ්‍යාපන සුදුසුකම ලෙස GCE O-level විභාගයෙන් විෂයන් 6ක් එක්වරකදී සමත් වී තිබිය යුතුය. නැතහොත් NVQ මට්ටම 4 හෝ ඊට සමාන සුදුසුකමක් තිබිය යුතුය. වයස අවුරුදු 25-35 අතර විය යුතුය. දෙවන තනතුර තාක්ෂණික සහකාර. අවම සුදුසුකම්. ඔබට GCE OL විභාගයෙන් විෂයන් 6ක් සමත් වී තිබීම ප්‍රමාණවත්. වයස් සීමාව මෙහිදීද අවුරුදු 25-35 අතර විය යුතුය. අමතර වාසියක් ලෙස CLT හෝ ACLT සමත් වී ඇතනම් එය ඔබට විශේෂ වාසියක් වනු ඇති බව සඳහන් කර තිබෙනවා. රැකියා විස්තරය. තාක්ෂණික සහකාර ලෙස ඔබට පැවරෙන කාර්ය වන්නේ උපාධි අපේක්ෂක ප්‍රායෝගික සෙසි පැවැත්වීම සඳහා අවශ්‍ය විද්‍යාගාර සැකසුම් සකස් කිරීමට සහාය වීමයි. පත්වීමේ ස්වභාවය. පත්වීමේ ස්වභාවය සහ වැටුප යන රැකියා දෙකටම පොදුයි. පත්වීම මුලින් මාස 6ක් සඳහා වන අතර එය ඔබගේ කාර්ය සාධනය මත පදනම්ව වසර 2ක් දක්වා දීර්ඝ කළ හැකිය. තෝරා ගන්නා අය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ යාපන ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පූර්ණකාලීනව සේවය සඳහා සූදානම් විය යුතුය. මාසික දීමනාව රුපියල් 25000ක ස්ථාවර දීමනාවක් වන අතර ඊට අමතරව EPF සහ ETF ද හිමි වේ. අයදුම් කිරීම. අයදුම් කරන ආකාරය ඉතා සරලයි. ඔබ සුදුසුකම්ලත් අපේක්ෂකයෙක් නම් ඔබගේ CV එක 2025 දෙසැම්බර් 29 වන දිනට හෝ ඊට පෙර adjaf@ou.ac.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යැවිය යුතුය. මතක තබා ගන්න. අවසාන දිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බලන්නේ නැහැ. වඩාත්ම වැදගත් දේ විද්‍යුත් තැපැල් සබ්ජෙක්ට් ලයින් එකේ ඔබ මෙහෙයුම් සහකාර තනතුරට අයදුම් කරන්නේ නම් application for the post of operation assistant on contract ලෙස සඳහන් කරන්න. ඔබ තාක්ෂණික සහකාර තනතුරට අයදුම් කරන්නේ නම් application for the post of technical assistant on contract ලෙස සඳහන් කරන්න. අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප වන බව මෙහි පැහැදිලිව සඳහන් කර තිබෙනවා. කෙටි ලයිස්තුගත කරන ලද අපේක්ෂකයින් පමණයි සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවනු ලබන්නේ. තාක්ෂණික සහකාර තනතුරට අයදුම් කරන ඔබ විද්‍යුත් තැපෑලෙන් අයදුම් කිරීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණයටද සහභාගී විය යුතුය. වැඩි විස්තර සඳහා තිරයේ දිස්වන දුරකථන අංකය භාවිතා කරන්න. විමසීම් කළ යුත්තේ සහකාර අධ්‍යක්ෂ යාපන ප්‍රාදේශීය මධ්‍යස්ථානයෙනි. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබේ CV එක නිවැරදි විෂය රේඛාවක් යටතේ નિયમિત දිනට පෙර යොමු කරන්න. ඔබට සුබ පැතුම්. මේ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එක හරහා අපගේ WhatsApp channel එකට join වෙන්න.